යාළුවනේ ඔයගොල්ලන් thumbnail එකෙන් දකින විදිහට ජලසෙල්ල මත කරන්නේ ඉතින් මාත් එක්ක තව යාළුවෙක් ඉන්නවා දන්නවා ඉතින් ඔයගොල්ලෝ. මාව දන්නවනේ ඉතින් මේ මාව අපිට ගොඩක් වීඩියෝ කරා ඉතින් ඒවට දුකයි වැඩන්නේ. අනේ මේ ඉතින් යාළුවනේ ඊට කලින් මතක් කරනවා මේක දැන් ස්පෙෂල් එකක් වෙනවා. ඊළඟ වීඩියෝ එක තමයි ස්පෙෂල් වෙන්නේ මේ රීලෝඩ් එකක් දිනා ගන්න කැමති නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකනේ මීට දාන පස්සේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් වලට එනවාද පොඩ්ඩක් රීලෝඩ් එක මේ මොකද ඩේටාද? ඔව් මේ ඔයගලන්ට හම්බෙන්නේ ඩේටා මොකද මේ වීඩියෝ බලන් ඩේටා මේවා කරනවානේ ඉතින් ඔයගලන්ට ඉතින් පවුනේ ඒක නිසා ඩේටා කාඩ් එකක් නෙමෙයි රීලෝඩ් එකක් හම්බෙනවා ඩේටා කාඩ් ගියන්නේ බැරි මේ රීලෝඩ් එකක් හම්බෙනවා ඉතින් පළවෙනි කමෙන්ට් තුනට රීලෝඩ් දාද්දි සිම් එකේ නම නම්බරේ අනිවාර්යෙන් දාන්න කෙලිම කමෙන්ට් තුනට හම්බෙනවා මේ රීලෝඩ් ඒක සත්තයි මේ දැන් ඉතින් අපි නම් ජලසෙල්ලම කරමු එහෙනම් නේ නම් අපි යන්නේ ඔය පොඩ්ඩක් කියලා ඉන්නවා ජලසෙල්ලම කොයි විදිහට දෙන්නේ කියලා. මේමයි පළවෙනියට රොක් පේපර්ස් දානවා. ඒකෙන් පෙරදුණු එක්කිනා දිනපු දැන් රොක් පේපර් දාලා දැන් මම මේ කතුර මේ ගාලා දැන් කපනවානේ. ඊට පස්සේ දැන් මෙයා ඉතින් මුදින්නේ මෙයා මගෙන් ප්‍රශ්නයක් අහනවා. මම මේකට හරියට උත්තරේ කිව්වේ නැත්තම් කෙලිම මේ මූණ ඔබනවා බාල්දිය හරිද? බාල්දිය මේ කිය ඔබනවා හරිද? බාල්දිය කියන මේ මල්ලි මුට්ටිය. මුට්ටිය. මුට්ටියෙන් මේක වේසම. වේසම. ඒක. අනේ මේක ජෝගිනාට හරි ඒක ඔබනවා හරිද? මේ අපි නම් යන් කෙලි වීඩියෝ කරදර යාළුවනේ මේ වතුර බාල්දිය තියෙනවා. මෙතන ආරයාගේ ආසනේ තියෙනවා. මෙතන මගේ ආසනේ තියෙනවා. හරිද? ආසනේ හරි. ඔව් අසුන් ගන්නකො. ඉතින් යාළුවනේ මේකේ අර දැනුම මිනුම වගේ මේකක් තියෙන්නේ. ලක්ෂපති. ලක්ෂපති. ඔය යා හිතනවා ලක්ෂපති කියලා මං හිතන දැනුම මිනුම කියලා. අනේ වන්දේ ඉතින් සුපිරි හැබැයි සුපිරි ලොග් එකක් මේක එන සුපිරි ආතල් අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා ඉතින් කට්ටියට. මේක ඉතින් යාළුවනේ ආරයාගෙන් ප්‍රශ්න අහනවා මෙයා හැබැයි වර්ධියට කිව්වොත් මේ කෙලිම ෆේස් එකේ මෙන්ද මගෙන් අහන වෙන කවුරුත් නැහැ මෙතන මේ ෆේස් එක කෙලිම ගිහලා මූණේ ඔබනවා හරිද මම දාන්නේ ප්‍රශ්නේ පළවෙනිට වාද බහපා ඔව් ඉතින් මෙයා මට කැමැත්තෙන්ම දෙනවා මට මම අහන්න කියලා ඉතින් මට හම්බුණ සුපිරි ඒක නිසා මම අහන කෙලිම පොඩි ලේසි ප්‍රශ්නයක් දෙමියා මෙන්න ඔබට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ එහෙම කියලා මොකෙද කියන්නේ දාන්න පළවෙනි කමෙන්ට් එක සල්ලි කීයද සල්ලි දෙන්න අන්තිමට හරියට කරන්න ඕනේ හරිද බෞද්ධ ගොඩිය පාට කීයද බෞද්ධ ගොඩිය පාට බං බෞද්ධ ගොඩිය තියෙනවා බං පාට හතරක් තියෙනවා යා පළවෙනි ප්‍රශ්නේම සුපිරියට උත්තර දුන්නා දැනුම මිනුව පාවිච්චි කරලා මේ වරෙන්ක පහයි ටොපියා අයියෝ පරාදි මෙතනදී ෂී මේක තව ටිකක් ළඟට කරන්න ඕනේ හරිද මූ ආතල් දිනවනේ ආතල් දෙන්නවා මූණ වන්න ඕනේ හරිද මට උඩ මින් ටොපි දිනවාට දන්නේ කමන්නයි ඉතින් දැන් මෙයා පළවෙනි ප්‍රශ්නේ හරියට කිව්වා හරිද දැන් ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නේ තමයි යන්නේ දෙවෙනි වටේ හරිද ප්‍රශ්නේ දැන් මේ මින්නේරියක් තියෙන වගේ තියෙන භාජනේ හැදුවේ කවුද අපේ සීයානේ මේ කවුද බම්බල සීයාලා හැදුවේ අපේ සීයා මේක මෙහෙම කළා දැන් හදනකොට මේක මාසෙන් ලතාවට හරි ඒක හරි ඉතින් මම මුගේ ඔබනවා අනිවාර්යෙන් එක සැරයක් හරි ගයිස් මම ඔබනවා ඉතින් ඔයාලට මම දෙනවා මේ අවස්ථාව ඔව් ඉතින් අම්මෝ මාර අරුණා මේ දශම නාගෙන් මේ දශම දෙකකින් හරි තුنين හරි අපිට දෙන්නේ කොහොමද දශම ගානෙන් බේරන්නේ හරිද දැන් මගේ වටේ ඇලෙදින්නේ දැන් මෙයා පළවෙනි ප්‍රශ්නේ කලර ටික දැන් මෙයාගේ දෙවෙනි ප්‍රශ්නේ හරිද ඔන්න ආඩ දෙවෙනි ප්‍රශ්නේ සූදානම්ද ඔව් දෙවෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ යාළුවනේ මේ තාත්තට දිගරින්න බැරි පැදුර නෙමේ බම් හයිවේ නෙමේ මහපාර අයියෝ මූ යාළුවනේ මූ මේව කරලා ගන්න දෙන්නේ නැහැ මූ මේව කියාගෙන ඉන්නවා කවුද හල්ක් වගේ අඩ මෙන්න හරිද ඔන්න ගන්නේ ඉන්න හරිද මේ දැන් මෙතනට දාලා නේ දැන් ගාන්ට උත්තරේ කිව්වා මූ මට ටොපි දෙනවා හරිද ඒ ටොපි මොකක්ද දෙන වර්ගේ හැක්ස් යාළුවනේ හැක්ස් කාලා තියෙන එකක් දාන්න පල්ලෙන් කමෙන්ට් එක යකෝ පොඩියා හැම එකම හැක්ස් කනවා බං නෑ බං මම හැක්ස් කනවා මම දැකලා තියෙනවා හරිද කන්න යන්නේ බං ඒකේ මේ සැරයිනේ බං ඒක කන්න බෑ නැතු ඒ සිරාවන් කන්නේ හරිද එක්ස් ටොපි කන්නේ චුයින් ගම් ඒ හරි දේව දැන් අපිට දෙන්නේ මම දාන්න ඔව් නේද මේ මම කුකුලේ බිත්තරයක් දාන්න කොහෙද වැටෙන්නේ කුකුලේ ඉතින් යාළුවනේ කුකුලේ කොයිද දාන්නේ උඩද උඩ ඊට කුකුලේ අමන බෙන පිටේ තෝගේ ඔළුවට වැටි මෙට්ටන් නෙමෙයි මල්ලි බිත්තරයක් ඉතින් යාළුවනේ බිත්තර ගන්න දිවඩේ බා වැටින්නේ තෝගේ ඔළුවට වැටෙන්නේ එන්නකෝ වගේ පොඩ ගෙනා නැවක් බක්කුම අයිබා අම්මට සලීවද වඩිස්සලවගේ කුකුළු විතර දැම්මේ කවදද අම්මට උඩු
ඇත්තනේදී යාළුවනේ මූති බරගෙන ආපෙදී මම කිසි වැරද්දක් නැහැ ඇත්තට කුකුල විතර දාන්න නෑ නම කිලියොන් විතරේ මට හොම්බක් කිලි විතර දාන්න පුළුවන් ඉතින් ඇත්තට කුකුල මල්ලි කනේ පොඩි දෝෂයක් තියෙනවා වීඩියෝ එක චෙක් කරලා බලන්නයි කුකුල විතරේ දෙමු කුකුලෙක් විතරක් දෙමු දාන්න කුකුල විතර දාන්නේ අඩෝ කුකුලෙක් විතරක් දාන්නේ නැද්ද මං සිරාට ඔන්න ඉතින් යාළුවනේ පළවෙනි ජයග්‍රහණය වතුර ෆේස් එකේ බලන්න මම කමන්න එක මට ඉතාමත් සතුටුයි මොකද මමනේ පළවෙනියට ඒක එක්ස්පීරියන්ස් එක දන්නේවා දන්නේ නැහනේ මුඩත් කර නේද ඔන්න ඔයාගෙන් අහන සුපිරිම ප්‍රශ්නේ ඔයා දෙන්න කැමතිද මේකට පිළිතුර හරි කියපන්කෝ උඩ කර කරලාද මැද තම්බලා යට බැදලා මොකද අප් ඉතින් යාළුවනේ යස් මට chance එකක් එනවා එන්න දෙන්න අපනේ වත් මුණ බාගන්න මුණ යස් අපනේ මේ තියන් නෑ පාන් බං උඩ කර කරලා හරිද මැද තම්බලා යට මේ බැදලා පාන්නේ බා ආප වෙන්නේ නෑනේ ඉතින් අප් උඩ කර කරනවා ඉතින් උඩ කර කරාට බං පාන් ගිඩි තමයි හරියොත් ඒ යෝ යාළුවනේ සුපිරි වීඩියෝ එකක් නේද ඉතින් මේ ඔබට තා වීඩියෝ ඉවර නෑ දෙන්නම කෙලිම වතුර බාදී කෙලිම ෆේස් එක මෙහෙම කරලා ඔබාගෙන තියෙන්නේ පොඩ ඉන්න යාළුවනේ මේක කෙලිම මූණ ටිකක් පීදගෙන ඉන්නම් ඔයගොල්ලෝ ඕම මිනිත් ශනික පඩස්සේ යාළුවනේ මේ අපේ ඉවර නෑ ප්‍රශ්න ඔන්න අපේ අන්තිම මේ එයාට මාරු වෙනවනේ යා කොහමත් එහෙම තමයි එක විදියක් මොකද්ද මේ අපේ අන්තිම ප්‍රශ්නය මේ මම අහන්නද ඔයාලම මම ප්‍රශ්නේ උඹ අහපන් ඉතින් මම අහන්න කියලා මම අවසන් කරන්න ඉතින් මේ අවසන් කරන්නේ අවසන් කරන තැන ඉන්න කියලා මතක් කරනවා මේ ඔන්න වගේ පොඩි ප්‍රශ්නයක් අනේ හරිද බස් එකේ රෝද කීයක් තියෙනවා ආස්ති ඔඩියන්ස් අවස්ථාවක් ආස්ති ඔඩියන්ස් මේ වලට හැටියට බම් මේ ප්‍රේෂ්ඨකාගාරේ කට්ටිය නෑ ඒක මම කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් දෙන්න ඔයාලට කාර්තු කෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාව ගන්න උඹලා 100ට අපේ 100ට ඉස්සුදියකෝ අපේ 100 මේ දවස්වල බිසි අපේ 100 මේ දවස්වල කෝල් එක ගත්තම කියන්නේ අර වෙන ෆෝන් වලින් ඔබෙම තු දුරගතනේ ප්‍රතිචාරයක් නොමත එහෙමනේ අපේ 100 මේ කෝල් එක ගතේ කෝල් ආන්සර් ගන්න නෑ බ්‍රෝ මම වැඩ කියලා එහෙම කියන්නේ හරිද යා ඒ 100 කේම කැප මෙහෙම කැප දාගෙන ඉන්නේ මම අම්මට කෝල් ආන්සර් ගන්න කෝල් එකව කෝල් ආන්සර් ගන්න නෑ බ්‍රෝ මම වැඩ එහෙම කියන්නේ කියන්නේ මේවා අපිට දෙන්නට අදාළ නෑ අපි ගේමු බස් එක රෝද කීයක් තියෙනවද බස්සේ රෝද 5ක් නෙමෙයි 6 මට අවුඩ අපරාධි මම මෙහෙම කරලා ඔක්කේ රවම කරලා ඔබත් මු 6යි කිව්වා ඉතින් මා 30 වුණා ඉතින් කමන්නේ දෙන්න ඉතින් ගයිස් මේ ඔයාලා අර කිව්වා වගේ රීලෝඩ් එකට අර රීලෝඩ් මේ ඊළඟ වීඩියෝ එකේ වැඩිම මේ කමෙන්ට් එක ලයික් ගන්න එකට ලයික් ගන්න එක්කෙනාට රීලෝඩ් එකක් දෙනවා පොඩ පැටලෙනවා ගණන් ගන්න එක ඉතින් එයා ඩේටා කාඩ් එකක් දාලා දෙනවා ඉතින් ගයිස් මේ වීඩියෝ ගැන ඊළඟ වීඩියෝ එක මම ආයෙත් මතක් කරා ඉතින් පොඩ්ඩක් දැම්ම ලයික් එකක් දාන්න මේ වීඩියෝ එකකට කමක් නැහැ ඉතින් මම උඹට පොඩි දෙයක් කියන්නම් දැන් මාර සීන්යක් එන්නේ නැහැ බලන්න එනවා මට යකෝ මේ බාල පොඩ මෙහාට පේනවද මට ඊ අම්මනේ අම්මනේ මේව වතුර එකේ මේවා ෆේස් ගතියක් කළා සුපිරියට නාලා එකට දෙකයි ගයිස් එකට දෙක බැගින් ඊට නම් වෙනවා මෙයාට ඉතින් ගයිස් එන්ඩ් එකේදී සෙට් වෙමු ඉතින් යාළුවනේ ඔන්න විදියට තමයි වීඩියෝ ඉවර කරන්න ඉතින් කට්ටියට මතක් කරන ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තියාගන්න ඔයාලට මාත් අද වීඩියෝ එක දවසේ මොනවද කියන්න තියෙනවද මොකුත් කියන්න නෑ ඉතින් යාළුවනේ යාට ඉතින් මුකුත් කියන්න නැහැ ඉතින් ආයෙත් රීලෝඩ් එක දාන්න ඉතින් පළවෙනි කමෙන්ට් තුන ඇතුළේ ඔයාගේ කමෙන්ට් එකක් තිබ්බොත් අනිවාර්ය තියෙනවා ඉතින් නැතුව නෙමෙයි අනිවාර්යෙන් ගන්නට කමෙන්ට් එක දැම්මොත් සල්ලි මේ රීලෝඩ් එක සිරා හම්බ වෙනවා ඉතින් මම වීඩියෝ ඉවර කරන්න කියලා බැලුවා ඉතින් යාළුවනේ මේක පොඩක් අල්ලගන්න යාළුවනේ නම් ඔන්න ඔය විදිහට වීඩියෝ ඉවර කරන්න යාළුවනේ අන්තිම වෙනකම් බලන් ඉන්න කට්ටියට නම් ගොඩක් thank you ආදරේ කට්ටියට ඉතින් යාළුවනේ නම් අපි ආයෙම මේක නෙමෙයි ඊළඟ ස්පෙෂලි වීඩියෝ එකට කට්ටියට හම්බ වෙමු කට්ටියට ඉතින් bye